හලෝ කොහොමද ඔයාලට මට හරිම සතුටුයි ඔයාලා මෙතන නැවතුන එක ගැන මගේ වීඩියෝ එක බලන්න. ඉතින් අද මගේ ඩේ ඔෆ් එක. ඒක නිසා මට හිතුණා ඔයාලත් එක්ක දෙයක් බෙදා ගන්න මට විශේෂ වුණා. අද උදේ නැගිටින්න පස්සේ මට එකපාරට මතක් වුණේ මගේ තාත්තා මට හරි ආදරෙන් හොයලා දෙන අලයි හාල් මැස්සේ දාලා හදන කිරි හොද්ද. එහෙම නැත්නම් අලයි හාල් මැස්සේ හදන කරියෙක්. ඒ කරියක මම ලොකු කාලෙකින් කාලා නැහැ. ලංකාවෙන් ආවට පස්සේ මම කාලා තියෙනවා හදලා. හැබැයි ළඟදී මම කෑවේ නැහැ මේ කරිය. ඉතින් අද මාරු දවසක් නිසා ඒ කරියෙක් අද මං වෙනුවෙන් හදා ගන්න ඕනේ කියලා. එතකොට මට මගේ ගෙදර මතක් වෙනවා. ඒවත් හිත මට උයන්න පුළුවන් කියලා හිතුණා. මම ජීවත් වෙන්නේ වැඩ කරන්නේ සිංගප්පූරුවේ. ඒක ගොඩක් ඈත් වෙලා ඉන්නේ මම. මගේ ගෙදරින් ලංකාවේ මගේ ළඟම අයගේ. ඒත් මේ වගේ මොහොතවල් කුස්සියට වෙලා ලංකාවේ කෑමක් වෙනකොට මට මතක් වෙනවා මම අම්මයි තාත්තා එක්ක හිටපු විදිය, අම්මයි තාත්තා මට උයලා දීපු විදිය, ඒ රස, ඒ සුවඳ, මේ හැම දෙයක්ම මතක් වෙනවා. ඉතින් මට ගෙදර මතක් කරගන්න ආපහු මම ගෙදර ඉන්නේ කියලා වගේ හැඟීමක් දැනෙන්න මේ වෙන එක මට ගොඩක් උදව්වක් වෙනවා. ඉතින් මම ඒකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. උයලා ඉවරනාට පස්සේ මම වාඩි වෙලා ලොකු බත් පිඟානක් කෑවා. මං හිතන්නේ මම සති ගානකට පස්සේ මෙච්චර බත් පිඟානක් කෑවොත් කොහොමද ගොඩක් කාලයක් මට දැනෙන්නේ හරිම හොඳ හැඟීමක් දැනෙන්නේ. ඒක පහසක් සතුටක් කොසි ෆීලිං එකක් දැනෙන්නේ. හරියට නිකන් මගේ ගෙදරේ කොටසක් මට අද ළඟට ආවා වගේ හැඟීමක් අද දැනෙනවා. අද මං හදාගත්තු කෑමත් එක්ක. ඔයා ගෙදරින් ගොඩක් ඈත් වෙලා නම් ඉන්නේ මම වගේම මං හිතනවා ඔයාටත් පුළුවන් ඒ පහසුව සතුට මතක් කරගන්න. රුටින් එකකින් සමහර විට ඒක ඉවීම වෙන්න පුළුවන්. නැත්නම් සින්දුවකට මියුසික් එකකට සවන් දෙන එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිහඬව ටිකක් වෙලා ඉන්න එකෙන් වෙන්න පුළුවන්. අපි හැමෝටම ඒ වගේ නිදහසක් අවශ්‍යයි. ඉතින් අද ඔයාගේ වෙලාව මං එක්ක ගත කරාට මං වෙනුවෙන් ලබා දුන්නට ඔයාලට ගොඩක් ස්තුතියි. බොහොම ස්තුතියි. අයියෙන් නම්